ඔයත් සාමාන්‍ය මවුස් පාවිච්චි කරලා ගේමින් මවුස් එකකට මාරු වෙන්න ඉන්න කෙනෙක්ද? එහෙම නැත්නම් ඔයා ලැප්ටොප් එකේ ටච් පෑඩ් එක පාවිච්චි කරලා එපා වෙලා අවුත් මවුස් එකට මාරු වෙන්න ඉන්න කෙනෙක්ද? ඉතින් අද මම ඕගොල්ලෝ අන්බොක්ස් කරන්න යන්නේ මෙන්න මේ Mission M915 කියන ගේමින් මවුස් එක. ඉතින් මේක ගොඩාක් හොඳ ක්වොලිටි එකේ තියෙන low budget මවුස් එකක්. ඉතින් ඔයාලට රුපියල් 2500කට වගේ මුදලකට මෙන්න මේ මවුස් එක ගන්න පුළුවන්. ඉතින් අපි ඉන්ට්‍රෝ එකට ගිහිල්ලා ඊට පස්සේ මවුස් එක අන්බොක්ස් කරන්න යමු. හරි යාළුවනේ මෙන්න මේ විදිහට ප්‍රොඩක්ට් දෙක තියෙන අපි බලමු. මෙන්න ඒක තමයි උඩින් බලමු පේන්නේ. අපි ඉස්සෙල්ලම USB hub එක unbox කරගමු. ඉතින් මෙන්න මේ විදිහට තමයි unbox කරන්න තියෙන්නේ. මෙන්න දැන් තියෙනවා පොඩි unbox කරන්න වගේ පොඩ්ඩක් නමලා ඊට පස්සේ මෙන්න මේ විදිහට ගන්න තියෙන්නේ අපිට. මම මෙන්න මේ පොලේ අයින් කරගන්නවා. ඊට පස්සේ අපිට මෙන්න විදිහට USB hub එක තියෙනවා. බලමු දැන් ඊට පස්සේ මොන වගේද මේ quality එක කියලා. ඉතින් අපිට මෙන්න තුන පොඩි ඉටි ගොඩක් තියෙනවා. අපිට ඒක අයින් කරගන්න පුළුවන්. මෙන්න එහෙම. මේක මෙතන ඉටි ගොඩ අයින් කරන්න තියෙනවා. ඊට පස්සේ මෙන්න තුන තියෙනවා ගාලා USB 3.0 super speed 4-port hub කියලා. මෙතන USB port හතරක් තියෙනවා. ඒක තමයි මෙතන LED indicators. ඉතින් අපි මේක පොඩ්ඩක් ටෙස්ට් කරලා බලමු මොන වගේද කියලා. මම මේ වෙලාව මම දැන් මේක ලැප් එකට ගහලා බලමු වැඩ කරන්න කොහොමද කියලා. හරි එහෙනම් මම මේ වෙලාව ලැප් එක කරන් ආවා. අපි ලැප් එක ඔන් වෙනකම් බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් තියෙනවා super speed 5 Gbps කියලා. කියන්නේ අපේ GB 5ක ස්පීඩ් එක තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා LED indication, slim size, fuse protector තියෙනවා. ඒ කියන්නේ fuse එකකින් මේක protect කරනවා තියෙන්නේ. දැන් power jack එකේ තියෙනවා 5 volt DC එක. දැන් තියෙන ඊට පස්සේ USB 2.0 වලට වගේ තියෙන එක. ඊට මෙතන තියෙනවා 5 Gbps කියලා. ඉන්නේ වගේ දේවල් තමයි තින්නේ. මේක නම් කතා කරන්න. ඉතින් මෙන්න මේ විදිහට USB hub එක ප්ලග් කරගෙන බලමු. මෙතන USB port එක. එතන මෙන්න මේ විදිහට ප්ලග් කරගත්ත පස්සේ මෙන්න මේ විදිහට port හතරක් තියෙනවා. මම දැන් කලින් mouse එකක් තියෙනවා. ඒක ගහලා බලමු වැඩ කරයිද කියලා මේක. හරි අන්තිම mouse එක අරන් ආවා. මේ තියෙන්නේ mouse එකේ port එක. මෙන්න mouse එක තියෙනවා. ඉතින් අපි USB hub එක පළවෙනි port එක plug කරගෙන බලමු. ඉතින් මෙන්න මේ විදිහට mouse එක power up වුණා. මම දෙකම දෙන්නම තාම plug කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට ලැප් එක දිහා බලුවොත් හරියන්නේ මම කර්සර් එක පුරන්න. ඉතින් ඔයාලට ලැප් එක දිහා බලුවොත් කර්සර් එක බැලුවා හැකියි. මම තාම USB hub එකට කනෙක්ට් කරලා තියෙන්නේ. ඉතින් මේක වැඩ කරනවා හොඳට. ඒක තමයි මේක උඩ පොයින්ට් ප්‍රොඩක්ට් එක. ප්ලාස්ටික් වලින් තමයි තියෙන්නේ. ගොඩක් බර එහෙම නෑ මේක. මම දැන් මේක අන්ප්ලග් කරගන්නවා. ඊළඟට මේ USB hub එක ගන්න පුළුවන්. මම පාලින් මේක ප්‍රයිස් එක දාලා තියන්නවා. ඊළඟට මෙන්න තියෙනවා මම අද අන්බොක්ස් කරන්න ගෙන ආපු මේන් ප්‍රොඩක්ට් එක. Mission M915 gaming mouse කියන එක. ඉතින් අද වීඩියෝ කරන්නේ මේක unbox කරන තමයි. මම අරගෙන ගත්තා කොහොමද ලැප් එකේ තියෙන USB port දෙකක් ඉඳලා. ඉතින් මෙන්න මෙතන තියෙනවා serial එක. දැන් බලමු මේක මොනවද තියෙන්නේ කියලා. ඒවල මෙන්න විදිහට බලන්න පුළුවන්. මේකේ තියෙන specification දැන් මේ උඩින් තියෙනවා. ඉතින් මේ අතන mouse එකේ ෆොටෝ එක ගහලා තියෙන පිටිපස්සේ එතන Mission කියලා එක brand එක. මේක මොඩල් එක සඳහන් කරලා තියෙනවා. ඊට මේ පැත්තේ ගියරවස් තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක තියෙන මේක විස්තර තමයි. what is in the box කියලා තියෙනවා මෙතන. දැන් තියෙන්නේ USB gaming mouse එකයි user manual එකයි.
මේ විදිහට තියෙනවා variable highlight කියලා මේකේ තියෙන highlight දේවල් ටික. මේකේ මෙතන විශේෂයෙන් කියලා දෙනවා බටන් පහකුයි scroll wheel එකේ බටන් එකයි තියෙනවා කියලා. මෙන්න මේ තමයි ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනින් තියෙනවා mouse එකේ photo side button forward backward කියලා. මෙතන DPI switch එකක් තියෙනවා මේකේ. මෙතනින් ආයෙත් model එක ගහලා තිනවා. ඉතින් උඩ පැත්තේ තියෙන mission කියලා යට පැත්තේ තියෙන seal එක. අපි මෙන්න දැන් seal එක ගලවගෙන mouse එක unbox කරලා බලමු. මෙන්න ඒක ගිල්ලෙන් තමයි ඒක on කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට seal එක remove කරවන්න. හරි අන්තිම මේ විදිහට අපිට unbox කරගන්න පුළුවන් mouse එක mission M915 mission M915 අපිට මේ විදිහට unbox කරගන්න පුළුවන්. ඉතින් මම මේ first time මේක unbox කරන්නේ. අයියන්ට ඔන්න විදිහට අපිට mouse එක බලා ගන්න පුළුවන්. මේක කඩදාසියකින් තමයි මේක තුල තියෙන්නේ. මොකද මම කඩනවා මේක කියන්නේ ඒගොල්ලෝ කියන්නේ මේ mission කියන සමාගම දැන් eco friendly විදියටලු යාළුවගේ ප්‍රොඩක්ට් හදන්නේ. ඉතින් මෙන්න විදිහට අපිට ඉස්සෙල්ලාම ලියුම් කවර් එක වගේ එකක් ආවා. බලමු මොනවද තියෙන්නේ මේකේ. මෙතන unbox කරමු. අපිට ඉස්සෙල්ලාම ඒගොල්ලෝ දුන්නා user manual එක. මෙතන තියෙනවා කියන්න දැන් මේක ස්ටිකර් කාඩ් එකක් දීලා තියෙනවා mission කියලා. ඒ වගේ මේක පැල්මල් වර්ගෙන් නම් චන්ද්‍රපුත් සිටිවිලට පැත්තේ ලැබෙන්න එකකින් ගන්න පුළුවන්. පහලින්ම ඒගොල්ලෝ වෙබ්සයිට් එකේ link එක දාලා තියෙනවා. ඒකෙන් ගිහලා ඔයාලා මේක online order කරගන්න පුළුවන්. island wide delivery කියන එකකින්. මේ අපිට ටෙස්ටින් විදිහට user manual එක හම්බුණා. මේක නම් මහ ලොකු දෙයක් නෙමෙයි. විස්තර තියෙන්නේ. ඔයගොල්ලෝ mouse එක ගන්න ඕන එක පොඩ්ඩක් ගන්න කලින් ඒක කියලා බලන්න. ඉතින් මෙන්න විදිහට අපිට back එක තමයි mouse එක දීලා තියෙන්නේ. මෙන්න ඒක තමයි mouse එක තියෙන්නේ පොඩ්ඩක් නේද? හරි. මෙන්න ඒක තමයි යාළුවනේ mouse එක තියෙන්නේ. ටිකක් බරයි මම හිතුවට වඩා. එතන තියෙන අපිට forward backward button දෙක. ඊට පස්සේ මෙතන තියෙන DPI button එක, scroll button එක, left click right click තියෙනවා. mouse එකේ sense එක තියෙනවා මෙතන. ඊට පස්සේ අපිට එනවා මේ wire එක දැන් මේක මීටර් එකමාරක් වගේ දිග ඇති. ඉතින් ඇත්තටම mouse එක හිතුවට වඩා බරයි ගොඩක්. හොඳ ඇති කියලා මම හිතනවා. මම තාම මේක ප්ලග් කරලා නැහැ. QC pass කියලා මෙතනින් තියෙනවා. පියනම් මේක ලැප් එකට ප්ලග් කරලා බලමු. මේක නම් මොනවද නැහැ මෙන්න මේක තමයි තියෙන්නේ. ඉතින් අර කියන්න ඕනේ තමයි mouse එක ගද්දි මෙන්න වගේ ස්ටිකර් කාඩ් එක හැමදාම කියන්නේ මේක ලැප් එකේ ගුණක් ගැහුවාගේ. ඉතින් අපි ලැප් එක ඔන් කරලා බලමු මේ කොයි වගේ තියෙන්නේ කියලා. තියාගෙන මම mouse එක plug කරගත්තා. ඊට පස්සේ මෙන්න වගේ තමයි look එක ආවේ. තමයි nice look එකක් තියෙනවා. ටික mouse එක බරයි. තමයි තියෙන ලොකුම වාසිය මේ gaming mouse යන්නේ මේ scroll wheel එක මෙතන තියෙනවා. දැන් අපිට පොඩ්ඩක් බලමු මේක යහමයා කළා. දැන් තියෙන්නේ low DPI කියන්නේ සාමාන්‍ය
මවුස් එක හැමයක් කරනවා අර පේන තියෙනවා. කියන්නේ මම මෙන්න මේ විදිහට මවුස් එක වලට වඩා අඩුයි දැන් DPI එක. මම දැන් අර මැද තියෙන DPI බටන් එක ප්‍රෙස් කරලා අන්න එතකොට අපිට දැන් තියෙන high DPI බලන්න. මේ ඉතින් දැන් මම මවුස් එක මෙතන තියාගෙන ඒක තියෙන්නේ ඔය පේන දේ. සාමාන්‍යයෙන් මේකේ තියෙනවා DPI 4. දැන් තියෙන උඩරම ultra DPI. ඒ කියන්නේ මවුස් එක චුට්ට හැම කරා කර්සර් එක උඩ යනවා. ඉතින් අපිට ඉන්න DPI එක මොකක්ද කියලා බලලා අපි මේක ක්ලික් කරාට පස්සේ බටන් කලර් එක වෙනස් වෙනවා. නිල් කියන්නේ සාමාන්‍ය අඩුම DPI එක. ඊළඟට තියෙනවා දම් පාට, රතු, ආයෙත් තියෙනවා දම් පාට. ඒ කියන්නේ දම් පාට දෙකක් තියෙනවා. ඒ දම් පාට අන්තිමේට ඒ කියන්නේ දෙවෙනි පාටේ දම් පාටේ තමයි DPI වැඩිම. ඉතින් මම දැන් ආයෙත් රතු එකට දාගන්නවා. රතු එක දානකොට සාමාන්‍යයෙන් ගැලපෙන්නේ. මෙන්න මේ තමයි අපි අද මවුස් එක අන්බොක්ස් කරේ. මවුස් එක USB hub එකයි. මම දැන් කරලා බලන්න කිව්වා. USB hub එකට ගහලා බලනවා. USB hub එක ප්ලග් කරගත්තා. USB hub එක ප්ලග් කරගත්තා. ඒකට මවුස් එක ප්ලග් කරනවා. ඔය කියන දේ. හරි. ඒත් මේක සාමාන්‍ය වැඩ. DPI එම හොඳ ගන්න තියෙන වෙනස් නැහැ. ඔන්න රතු එක ගාලා තින්නේ. වෙනසක් නැහැ, කිසිම වෙනසක් නැහැ. ඔයාලා ලැප්ටොප් එකේ පාවිච්චි කරන මෙන්න මේ USB hub එක ගන්න. ඒක තමයි මවුස් එක නැති ප්‍රශ්නෙට මෙන්න මේ මවුස් එක මට recommend කරනවා. පහළ link එකෙන් ගිහිල්ලා ඔයාලට මේක online order කරන්න පුළුවන්. island wide delivery service තියෙනවා. නැත්නම් Apple mall වලට එන්න මම shop එකේ location එක දාලා තියෙනවා. ඔයාලට ඒකට ගිහිල්ලා experience කරලා මවුස් එක ගන්න පුළුවන්. ඉතින් ඔයාලා අද මාත් එක්ක මෙන්න මේ Mission M915 කියන gaming mouse එක unbox කරා. ඉතින් ඔයාලට මේ mouse එක ගන්න ඕන නම් පහළ තියෙන description එකේ තියෙන link එකෙන් ගිහිල්ලා ඔයාලට island wide delivery service එක හරහා මේ mouse එක online order කරගන්න පුළුවන්. මේ mouse එකේ price එක උනේ රුපියල් 2500ක් වගේ පොඩි මුදලක්. ඉතින් ඔයාලට අලුතෙන් gaming mouse එකක් ගන්න ඉන්න ඕන ඔයාලට මේ mouse එක පොඩ්ඩක් try කරලා බලන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. එතකොට මම අදට කියන මානෝපිට ක්ලබ් YouTube channel එක පොඩි